ආයිබෝවන් අද අපි කතා කරන්න හිතුවා තරුණ මහලු වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක් පීඩා විඳින කොන්ද වේදනාව පිළිබඳව. බොහෝ දෙනෙක් මේ කොන්ද වේදනාවේදී ඒ මොහොතේ සහනයක් ලබා ගැනීම වෙනුවෙන් පේන් කිලර් එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් තෙල් ගැල්වීම හෝ බාම් ආලේප කරලා ඒ මොහොතේ සහනයක් ලබා ගන්න පුළුවන්. නමුත් මේ කොන්ද වේදනාව දිගින් දිගටම පැවතීමෙන් සහ ඔබ නොසලකා හැරීමෙන් එය සයිටිකා කියන දරුණු රෝගී තත්ත්වය දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මේ සයිටිකා රෝගය අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනවා ගුද්‍රසි. එහෙම නැත්නම් ගුද්‍රසි වාතය කියලා. ඒකට හේතුව තමයි මෙම රෝගයේ තීව්‍ර අවස්ථාවේදී පුද්ගලයෙකුගේ ගමන් විලාසය ගිජුලිහිණියෙකුගේ ගමන් විලාසය හා සමාන වීම. එතකොට මේ වගේ පුද්ගලයෙක් අපිට පැමිණිලි කරන්නේ කොන්දේ සිට පාදයේ විලුඹ දක්වා යන විදුලියක් ඉලෙක්ට්‍රික් කරන්ට් එකක්. එහෙම නැත්නම් විදුලියක් වදිනවා වගේ වේදනාවක් තමයි දැනෙන්නේ. එහෙමත් නැත්නම් ඉන්දිකඩු තුඩකින් අනිනවා වගේ වේදනාවක් තමයි කකුල දිගේ යන්නේ කියලා. ඊට අමතරව සමහර රෝගීන්ට කකුලේ වේදනාවට අධික වේදනාවට අමතරව කකුලේ හිරි ගතිය, කකුලේ බර ගතිය, ශරීරයේ බර ගතිය, එහෙම නැත්නම් කෑම අරුචිය, සමහරුන්ට ආහාර ජීර්ණය පවා හරියාකාරව සිදු නොවීම කියන මේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි බැලුවොත් කොහොමද මේ සයිටිකා රෝගය ඇති වෙන්නේ කියලා කොන්දේ කශේරුකා දෙකක් අතර පවතින අන්තර් කශේරුක මඩල. එහෙම නැත්නම් ඉන්ටර්වර්ටිබ්‍රල් ඩිස්ක් එක පිටතට නිරා යෑමෙන් සයිටික් ස්නායුව තෙරපීමට ලක් කරනවා. එතකොට මෙන්න මේ තෙරපීම ඇතිවීමේදී ඔබේ කොන්දේ සිට පාදය පිටුපසින් කලවා පිටුපසින් පහළට යන අධික වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරොත් මේ සයිටිකා රෝගය ඇතිවීමට හේතු මොනවාද කියලා. ඔබගේ ආහාර සහ විහරණ කියන දෙකේම වැරදි පිළිවෙත් හේතුවෙන් මේ සයිටිකා රෝගය ඇති වෙන්න පුළුවන්. පුද්ගලයෙක් අධික ලෙස බර උසුලනවන, වැරදි ව්‍යායාම ක්‍රම අනුගමනය කරනවන, ඊට අමතරව වාඩි වීමේදී නිදා ගැනීමේදී වැරදි ඉරියව් අනුගමනය වෙනවන, ඊළඟට අපි කතා කරෝතින් පහර වැටීම් වගේ හේතු නිසාත් මේ සයිටිකා රෝගය ඔබට ඇති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියපු තත්ත්වවලදී සයිටික් ස්නායුව තෙරපීමට ලක්වීමෙන් ඔබට කොන්දේ සිට පහළට හෝ සයිටික් ස්නායුව කොතනදී හෝ තෙරපීමට ලක්වීමෙන් අධික වේදනාවක් කොන්දේ සිට පහළට විලුඹ දක්වා ඇති වෙන්න පුළුවන්. එතකොට මේ සයිටික් ස්නායුවේ ගමන් මාර්ගය අපි ගත්තොතින් කොන්දෙන් පටන් ගන්න මේ ස්නායුව තට්ටම් පිටුපසින් කලවා පිටුපසින් දණහිස දක්වා ඇවිල්ලා එතනදී ශාඛා දෙකකට බෙදිලා පාදය දිගේ විලුඹ දක්වාම ගමන් කරනවා. එතකොට මෙන්න මේ කියන ගමන් මාර්ගයේ කොතනදී හෝ මේ සයිටික් ස්නායුව තෙරපීමට ලක් වුණොත් ඉහත මම සඳහන් කරපු හේතු නිසා මේ සයිටික් ස්නායුවේ මේ ගමන් මාර්ගයේ කොතනදී හෝ තෙරපීමට ලක් වුණොත් ඔබට කොන්දේ අමාරුවේ සිට පාදය දිගේ පහළට එන වේදනාවක් දක්වා ඒ වර්ධනය වෙන්න පුළුවන්. ඔබ දිගින් දිගටම කොන්දේ අමාරුව නිසා පීඩා විඳින පුද්ගලයෙක් නම් මෙය දිගින් දිගටම නොසලකා හැරීම. ඒ මොහොතේ පමණක් වේදනානාශකයක් හෝ තෙල් බාම් වැනි බාහිර ආලේපයක් භාවිතා කළා ඒ මොහොතේ පමණක් මෙය යටපත් කරගන්නවා නම් මේ රෝගයේ දරුණු ප්‍රතිවිපාක ඔබට විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ පාද අකර්මණ්‍යතාවයේ සිට සදාකාලික ඔත්පල වීමක් දක්වා මේ රෝගයේ දරුණු වෙන්න පුළුවන්. ඊට අමතරව කෙනෙකුට අත්වල හිරිවැටීම්, අත් පණ නැතිවීම, ඊට අමතරව ඔබ ඒ ශාරීරික පීඩාවත් සමග මෙය නිරන්තරයෙන් සිතීමෙන් මානසික ගැටලු පවා ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මේ සයිටිකා රෝගය එහෙම නැත්නම් ගුද්‍රසි රෝගය සඳහා තියෙන ප්‍රතිකාර මොනවද කියලා. මේක බාහිර තෙල් ගැල්වීම හෝ තැවිලි පොට්ටනි වලින් තැවීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා ක්‍රමානුකූල අභ්‍යන්තර හා බාහිර ප්‍රතිකර්ම අපි අනුගමනය කරන්න ඕන. අභ්‍යන්තර ප්‍රතිකාර යටතේ කෂාය, ගුලි, කල්ක, චූර්ණ වගේ වාත ශාමක ඖෂධ වර්ග අපි භාවිතා කරනවා. ඊට අමතරව බාහිර ප්‍රතිකර්ම යටතේ තෛලාභ්‍යංගය, ස්වේද කර්ම,
ඒක නාඩිස්වේද වෙන්න පුළුවන්, තැවිලි පොට්ටනි වෙන්න පුළුවන්. ඊට අමතරව පංච කර්ම යටතේ විරේචන කර්ම, වස්ති කර්ම මේකට විශිෂ්ට ගුණ දෙන ප්‍රතිකාර ක්‍රම. ඊට අමතරව ඔබ අහලා ඇති කටි වස්ති ක්‍රමය. උදු වැටි වලල්ලක් හදලා ඒකට තෛල පිරවීමෙන් ප්‍රතිකාර ක්‍රමයක් අපි සිද්ධ කරනවා. ඒකින් රෝගියාට ඊටාම විශිෂ්ට ගුණ දෙනවා. ඔබ දැනටමත් මේ රෝගයෙන් පීඩා විඳින පුද්ගලයෙක් නම් මේ රෝග ලක්ෂණ ඔබට දැනටමත් පවතිනවා නම් මෙන්න මේ කියන පිළිවෙත් අනුගමනය කිරීමෙන් ඒ සඳහා සහනයක් ලබා ගන්න පුළුවන්. ඔබ නිරන්තරයෙන් වාත කෝපකර ආහාර, ඒ කියන්නේ කෝස්, දෙල්, වම්බටු, මේ කරල්, රාබු වගේ ආහාර නිරන්තරයෙන් තමන්ගේ ආහාර වේලට එකතු කර ගන්නවා නම් ඒ දේවල් වලින් වැළකී සිටීම. ඔබ දැනටමත් මේ සයිටිකා රෝගයෙන් පීඩා විඳින පුද්ගලයෙක් නම් මේ රෝග ලක්ෂණ ඔබට දැනටමත් පවතිනවා නම් මේ කියන පිළිවෙත් අනුගමනය කිරීමෙන් සයිටිකා රෝගය සඳහා සුවයක් ලබා ගන්න පුළුවන්. ඔබ නිරන්තරයෙන් වාත කෝපකර ආහාර පාන, ඒ කියන්නේ කෝස්, දෙල්, වම්බටු, මේ කරල්, රාබු වගේ ආහාර නිරන්තරයෙන් භාවිතා කරනවා නම් මේ රෝගය තවදුරටත් උත්සන්න වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි වාත කෝපකර ආහාර ද්‍රව්‍ය වලින් හැකිතාක් සීමා කළ හැකිතාක් වැළකී සිටීමෙන් සහ තවදුරටත් කතා කරොත් නිවැරදි ඉරියව් පවත්වා ගැනීම, නිදා ගැනීමේදී, වාඩි වීමේදී වගේ නිවැරදි ඉරියව් අනුගමනය කරනවා නම් බර ඉසිලීම, වැරදි ව්‍යායාම ක්‍රම වලින් වැළකී සිටීමෙන් ඔබට පුළුවන් සයිටිකා රෝගය සඳහා සුවයක් ලබා ගන්න. තවදුරටත් කිව්වොත් සමහර රියදුරන් ඉන්නවා දිගු වේලාවක් එකම ඉරියව්වෙන් වාඩි වෙලා තමයි ඩ්‍රයිව් කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේ වගේ ක්‍රියාවලියකදී පහසුවෙන්ම සයිටික් ස්නායුවේ තෙරපීම ඇති වෙන්න පුළුවන්. ඊළඟට කතා කරොත් නිදා ගැනීමේදී තද පැතලි මතු පිටක වල නොගැසුණු උස් නොවූ මෙට්ටයක් පාවිච්චි කරනවා නම් ඒකෙනුත් යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ ඔබ දැනටමත් මෙම රෝග ලක්ෂණ වලින් පීඩා විඳින පුද්ගලයෙක් නම් ඔබ සයිටිකා රෝගයෙන් පීඩා විඳිනවා නම් මෙම කොන්දේ කැක්කුම, මෙම කොන්දේ වේදනාව නොසලකා හරින්නේ නැතුව දැම්මම වහාම ඒ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔබට මෙම රෝගය නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඔබට එය සදාකාලික ඔත්පල වීම, පාද අකර්මණ්‍යතාවයක් දක්වා දරුණු ප්‍රතිවිපාක අවසානයේ විඳින්න වෙන්න පුළුවන්.